තුනටිය ඇදයක් තියෙනවා මෙයාගේ පැති කුදේ කියලා මේ ඇද වෙලා තියෙන්නේ. 30ක් අංශක දැන් ඇදයි. ඔව්. අංශක 45ක් වුණොත් ඔපරේෂන් කරන්න ඕනේ. ඔව්. දැන් අවුරුදු දෙකකට කලින් ගත්ත එක්ස්ට්‍රා එක. අවුරුදු දෙකකට කලින් අංශක 30යි ගත්තේ. ඇද වෙලා තියෙනවා කිව්වා. ඔව් දැන් ඉතින් ඒක තමයි තත්ත්වය අපි දන්නේ. හරි ඕකේ. ඇද වෙලා ඔව් මෙහෙට ගිහිල්ලා. හරියට හරි. මේ තියෙන එක පේන්නම තියෙනවා බලුවම. සම්පූර්ණ මලෝන්ගෙන් නැගිටේ ස්වාමීගේ නාමයෙන් අපි යාත්නා කරනවා මේ දරුවගේ මේ ඇදේ මුළු මනින්ම අතුරුද හම්බෙලා. ස්වාමීගේ නාමයෙන් අපේ දිව්‍යයන් වහන්සේ දිව්‍ය වෛද්‍යවරයාන ඔබයි ස්වාමිනේ. මේ කොඳු වැඩ පෙළ නිදහස් වෙන්න යාත්නා කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන්. යේසුස් වහන්සේගේ නාමයෙන් මුළු මනින්ම නිදහස් කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන්. අඩු වුණා කියලා පේනවද? පේනවද වාට? අම්මෙන් අහන්න මොකද පේන්නේ කියලා මට නම් පේනවා මේ පැත්තට. එයාට මොකද්ද වෙනවනේ? ඒ මට තේරුණා ඒක. එයා දන්නේම නෑ එයාට එතන මොකක්ද ඇතුලෙන් වෙනව නේද? ඇතුලේ මොකද්ද වෙනවා වගේ මට දැනෙනවා. මෙයාට ගෑවම. මට තේරුණා දරුවා නැවෙන්නේ එයාට අර එතන ඉන්න බෑ ඇක්සිඩන්ට් ඔපරේෂන් එකක් යනවා. අපි දෙවනාසිට සූති කරමු. මේ ගොඩක් ඇදේට තිබ්බේ දැන් නම් මෙහෙම ඔන්න ඔතනින් ඔහමනේ තිබුණේ. මේ හරියෙන් ඔන්න ඕම වෙලා තිබුණේ. දැන් මෙහෙට ගිහිල්ලා පේනවද? මට පේනවා කෙලින් වෙලා කියලා තේරෙනවා. කවුද මේ හාස්කම් කරන්නේ? ජේසුතුමා. යේසුතුමන්. මේ ඇතුලේ තාම එයාගේ මොකද්ද වෙනව මට තේරෙනවා. දැනනව නේද? අනේ දැන් ඉතින් ඔපරේෂන් අවශ්‍ය නැහැ. දැන් එයා සුව වෙලා ඉවරයි. දැන් කරලා ඉවරයි. තාම වැඩ යනවා ඇතුලේ. හැබැයි මට නම් පේන්නේ දැන් හරි. යේසුස් වහන්සේගේ නාමයෙන් අපි දෙමු දෙවනාසට වේගවත් අත්ප්‍රසන්න